ඔයාලා සැමම සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් YouTube channel එකට. අද අපි කතා කරමු AI නිසා ජොබ් නැති වෙනවද කියන ප්‍රශ්නය ගැන. ඇත්තම කෙටි පිළිතුර ගත්තොත් AI නිසා ජොබ් නැති වෙනවා. සම්පූර්ණයෙන් ජොබ් නැති වෙනවද? නෑ. වෙනදා 10 දෙනෙක්ගෙන් කරගත්ත වැඩක් අනාගතයෙන් හැත්තර වර්තමානයේදී දෙන්නෙක්ගෙන් කරගන්න පුළුවන්. අපි දැන් මම ඉංජිනේරින් ෆීල්ඩ් එක වැඩ කරන හින්දා අපි බලමු එකින් එක. දැන් අපි software engineering පැත්ත ගත්තොත් දැනටම ඉතා වේගයෙන් software engineersලා replace වෙගෙන යනවා. අපි civil engineering field එක ගත්තොත් building හදන කට්ටිය ඇරෙන්න ඒ ඇත්තෝ අනාගතේ රොබෝට්ගෙන් සමහරට විතර replace වෙන්න පුළුවන්. නමුත් මම මේ කතා කරන්නේ ඉදිරි අවුරුදු 5-6 ගැන. structural design engineersලා බොහොමයක් replace වෙන්න නියමිතයි. ඊට පස්සේ යාන්ත්‍රික ඉංජිනේරින් පැත්ත ගත්ත ඩිසයින් පැත්තේ ඉන්න අය එකැන කලින් 10 දෙනෙක් ඩිසයින් කරානම් දැන් දෙන්නෙක්ගෙන් ඒ ඩිසයින් කොම්පැනිස් වලට වැඩගන්න පුළුවන්. එතකොට දැන් අපි දැන් කතා කරන්න ඕන ප්‍රධාන දේ දැන් මේ වෙලාවේ ඉගෙන ගන්න අය මොනවද කරන්න ඕනේ කියලානේ. ඉගෙන ගන්න අයට මම ප්‍රධාන වශයෙන් කියන්නේ සහ ඒ ඉගෙන ගන්න අයට උගන්වන අයට මම ප්‍රධාන වශයෙන් කියන්නේ ඔයාලගේ ළමයි. දැන් ඔයාලා ශිෂ්‍යයෝ නම් ඔයාලා හැමෝම පුළුවන් තරම් මේ නවීන AI tools වලට ඇඩප්ට් වෙන්න. දැන් මම යුනිවර්සිටි වල වැඩ කරන මේක අහන මහාචාර්යවරු ආචාර්යවරු ඉන්නවනම් කියන්නේ අනේ වැඳලා කියන්නේ ඔයාලා මේ රජයත් එක්ක හරි කාත් එක්ක හරි කතා කරගෙන මේ ළමයිට ආදරයක් තියෙනවා නම් Claude AI මම ඇත්තටම දැන් ඔයාලට රෙකමන්ඩ් කරන්න යන්නේ Claude AI. ඒ කියන්නේ දැන් මම ඉංජිනේර කෙනෙක් විදිහට මම මාසයට 40000ක් වගේ ගෙවන එක පාවිච්චි කරන්න ඇත්තට මට ඒකෙන් ලොකු බෙනිෆිට් එකක් තියෙනවා. කුර්දේස් කැම්පස් වල ළමයිට රිසර්ච් කරනවා නම් මං හිතන්නේ සමහර විට මාසෙට රුපියල් 40000 පැකේජ් එක ඇත්තටම වැඩක් නැති වෙන්න පුළුවන් ක්ලෝඩ් වල. මොකද යම් දුරකට වැඩ කරගෙන යනකොට යාලා පොඩ්ඩක් නවත්තලා තව පැය දෙකකින් වගේ ආය අපි පටන් ගමු කියනවා. මොකද යාලගේ දීලා තියෙන යූසේජ් එක ඉක්මනටම යූසේජ් ලිමිට් එක ඉක්මනට ඉවර වෙන හින්දා. ඒතර කැම්පස් වලට වගේ සාමාන්‍ය මාසෙට 80000ක් ලක්ෂයක් විතර වෙන ක්ලෝඩ් AI පැකේජ් එක තමයි ගන්න වෙන්නේ. එතකොට අපිට කැම්පස් එකක් ගත්තොත් කැම්පස් එකේ ඉලෙක්ට්‍රිකල් සොෆ්ට්වෙයාර් ඒ ඉන්ජිනියරින් පැතිවලට කියන්නේ කවුරු හරි ළමයි ප්‍රොජෙක්ට් කරනවා නම් අපිට සොෆ්ට්වෙයාර් ලයිසන් 10 බැගින් සාමාන්‍ය ලයිසන් 50ක් වගේ ගන්න සිද්ධ වෙනවා. දැන් මේක කියනකොට කවුරු හරි hina වෙන්න පුළුවන්. අයියෝ ඔයා මේ මොනවද කියන්නේ? එහෙම දැනට අපිට අවශ්‍යතාවයක් නැහැ. අපිට මේ තියෙන විදිහට මේ ටික කරගන්න පුළුවන්. අපි මෙහෙමම යන් කියලා. හරි. මෙහෙමම ගියොත් මොකද වෙන්නේ අනාගතේ? මෙහෙමම ගියොත් වෙන්නේ අපේ කැම්පස් වලින් අවුට් වෙන ළමයි 5කට වැඩක් නැති වෙනවාමයි. ඒක කාටවත් වළක්වන්න බෑ. හරි. මම අද සරල උදාහරණයක් ඔයාලට ගන්නම්. මම යාන්ත්‍රික පැත්තේ තමයි වැඩ කරන්නේ. එතකොට මම මගේ ආසාවක් තිබ්බා ඒ කාලේ ඉඳන් මේ දැන් මේ පේනවා වගේ රොබෝ කෙනෙක් හදා ගන්න. හැබැයි දැන් මම යාන්ත්‍රික පැත්තට ගෙන හින්දා මට මේ රොබෝගේ සැකෙල්ල අරවා මේවා ඒවා හදා ගන්න පුළුවන්. solid work කාෂියා අරවා මේවා යූස් කරලා හදා ගන්න පුළුවන්. නමුත් මම අපිට යාන්ත්‍රික ඉගෙන ගන්න යාන්ත්‍රික මෙකැනිකල් ඉගෙන ගන්න ළමයි දන්නවා. යාලට මේ PID controllers motors electronic පැත්තේ යම් දුරකට ගැන උඩින් වගේ අතගාගෙන යනවා. මේ එතකොට මේ වගේ ඉතා දියුණු මට්ටමේ රොබෝ කෙනෙක් හදා ගන්නවා නම් එයාලට හොඳ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක්, ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කෙනෙක්, සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වගේ කට්ටිය ගොඩක් එකතු වෙලා තමයි වැඩේ කරගන්න වෙන්නේ. නමුත් දැන් කියන විදිහට මට සල්ලි තියෙනවා නම් මට තියෙන්නේ මට මේ වගේ රොබෝ කෙනෙක් හදා ගන්න ඕන.
මට හදාගන්න සම්පූර්ණ කියල දෙන්න. එච්චරයි මට ට්ලෝඩ් වලින් ඉල්ලන්න තියන්නේ. ඔයා දකින රොබෝ කෙනෙක්ව හැරින්වන ඇට යාගේ මේජ්ජ අප්ලෝඩ් කරලා මේ රොබෝ මට හදන විදි කියල දෙන්න. දැන්වාරට මේක බලන්න පුළන් මම අද උදේ මට හිතුණා මෙහෙම රොබෝ කෙනෙක් හදල බලම කියලා. තිමං කිව්ව පිච්චක් අප්ලෝඩ් කරලා මට මේ රොබෝ හදල දෙන්න. හැබැයි මේක හදල විතරක්මදී මට මේක ටීච් කරන්න මට ගන්නන්න ඕන කොහොමද මේක වැඩ කරන්න කියලා. මොකද එහෙම නැතුමට වැඩන්නේ මට ඕන PID කොන්ට්‍රෝල සේ හැම දෙයක්ම කොහොමද වැඩ කරන්න කියලා මට කියලා දෙන්න කියලා. තැන් එයා මට මේ ඉන්ටර්ෆේස් එක දීලා තියෙනවා. මම මේ හැම දෙයක් මේකින් එක තාම ටෙස් කරේ නැහැ. මොකද මට මේ රොබෝව හදල දෙන්න කිවට මට මේ රොබෝ හදල්ලා පාවිච්චි කරන්න මට තාම අවශ්‍යතාව වෙන්නේ. මගේ පොඩි අවශ්‍ය ආසාවක් තියෙනවා මේ කවාට් කොප්ටර් එකක් ගොඩක් ගැන ඔක්කොම කොන්ට්‍රෝලස් දාලා හදන්න ඒක මම ඉදිරියට කරන්න හිතන් ඉන්නවා. නමුත් මේක මම සාම්පල්ලක් විදිහට දැනට තියෙන ඇඩ්වාන්ස්ම මට්ටමේ රොබෝ කෙනෙක් හදන විදිහ මට ඉගෙන ගන්න ආසාවක් ආවා. දැන් මේ තියෙන සිමුලේෂන් ස්ක්‍රීන් එක. ඉතින් මේකෙදි මම කිව්වා මට මෙයා 3D හරවලා බලන්න පුළුවන් විදිහට හදලා දෙන්න ඕන. PID controllers වල ඒකෙන් මොන වැලියුස්ද දාන්න ඕන කියලා මට කියන්න ඕන. ඒ හැම දේම දැන් මෙතන ඒ වෝකින් දාලා තියෙන්නේ නවතින්න හදන්න පුළුවන්. මේක එක අපිට දෙන්න පුළුවන් එයාට. එක විදිහට යා හැසිරෙන විදිහට දෙන්න පුළුවන්. දැන් එතකොට ඔයාලට බලන්න පුළුවන් මෙතන මේ PID controls වල derivative proportional integral values ටික වැඩ කරන විදිහ අපිට දැන් පොඩි දැන් වෝක් කරන ගමන් පොඩි පල්ස් එකක් දෙන්න පුළුවන්. every 3 seconds වලදී පල්ස් එක දෙන්න කියලා තියෙනවා. අර දැන් බලන්න පුළුවන්. ඒ පල්ස් එක දුන්නාට පස්සේ එයා ඉක්මනට බැලන්ස් වෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ PID controls එක හොඳට වැඩ කරනවා. ඒක soft කරලා බලමු. පොඩ ස්ටිෆ්නස් වැඩි කරාට පස්සේ තව ටිකක් බැලන්ස් ගතියක් වගේ තියෙන. අපි දැන් හිතමු මේ වැලියුස් අපි අඩු කරලා බලමු. මොකද වෙන්නේ කියලා. අන්න බලන්න. කියන්නේ අපි මේ වැලියුස් අඩු කරනකොට වෙන්නේ යාගේ කොන්ට්‍රෝලර්ස් එක නැති වෙලා ඉතින් අපිට ස්ටුඩන්ට්ස් කෙනෙක් විදිහට අපිට ඉගෙන ගන්න පුළුවන් කොහොමද මේ ගේම්ස් දාන්නේ හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන්. එතකොට ආයෙ මම නෝමල් කරා. ඊට අපිට මේ පොඩි පහරක් දීලා බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා යාට. හරියට අපි වැරදි විදිහට PID controls එක තියෙනවා නම් පොඩි පහරක් දුන්නත් එයා අර අන්බැලන්ස් වෙනවා. ඉතින් මං ඉල්ලුවා මෙයාගේ ලයින් කොහොමද මේක හදන්න ඕනේ කියලා. මෙතන බිල්ඩින් ගයිඩ් එක දීලා තියෙනවා කොහොමද වයරින් කරන්නේ ඒ ටික ඔක්කොම දීලා තියෙනවා. ඊට පස්සේ මෙයා කොහොමද හදාගන්නේ කියලා චැසි ඉඳන් මෝටර්ස් ටික සර්වෝ මෝටර්ස් අරම දාලා කොහොමද හදාගන්නේ කියලා දීලා තියෙනවා මට. ඊට අමතරව බලමු මොනවද තව දීලා තියෙන්නේ කියලා. ඊට පස්සේ සර්කිට් වයරින් ටික මට දීලා තියෙනවා. ඉතින් මේකේ මොනවා හරි නැත්තම් මේ බිල්ඩර්ස් ගයිඩ් එක තියෙනවා මොනවද ගන්න ඕනේ කියලා මොන කොන්ට්‍රෝලර්ස්ද ගන්න ඕනේ කියලා ඒ වගේ ගණන් පවා දීලා තියෙනවා. මෙතන මේ රොබෝ තමයි මට හදලා දෙන්න මං කිව්වේ. ඊට පස්සේ කම්පියුටර් පාර්ට් එක තියෙනවා මෝටර් වයරින් ඩයග්‍රෑම්ස් දීලා තියෙනවා. ඊට පස්සේ එතන ජොයින්ට් ඒවා වැඩ කරන්නේ කොහොමද කියලා තියෙනවා. මේ PID controllers control diagram එක දීලා තියෙනවා. ඒවා කොහොමද වෙනස් වෙන්නේ කියලා තියෙනවා. ඉතින් දැන් මෙතන මොනවා හරි දෙයක් නැත්තම් කලේ චේන්ජ් කරන්න පුළුවන්. මෙතන මොනවා හරි දෙයක් නැත්තම් ඔයාලට අහන්න පුළුවන්. ඉතින් දැන් අපි හිතමු දැන් අනාගතයේ ලංකාව ඇත්තටම දැන් ඉස්සරහට දියුණු වෙන්න ඕනේ. දැන් පසුගාමීව යනවා නම් එහෙම යන්නත් පුළුවන්. මොකද අර සිබෝලා කියලා තියෙනවනේ. ඒ කියන්නේ PhD 10ක් ගත්ත කෙනෙක් ගත්තත් එතනත් මෝඩයෝ යම් percentage එකක් ඉන්නවා.
ඉගැන මෝඩයෝ සංඛ්‍යාව ඕනම තැනක නියතයි. එකැනෙ දෙන්නෙක් ගත්තොත් එක්කෙනෙක් මෝඩෙක්. ඉගැන ඕනම ගත් සෙට්ටික්කින් ගත්තොත් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි එතන මෝඩයෝ සංඛ්‍යාව නියතයක්. ඒගැන ඔහු කියන්න මෝඩයෝ ලෝකෙ ඇති කරලා තියෙන මේ ලෝකයේ ඉදිවුණු අඩාල කරන්න කියලා. එකැන මෝඩයෝ නැත්ත එකන මෝඩයොත් යම් කාර්යක් කරනවා මේ සමාජය. කැන යාල තමයි අපේ මේ දියුණුව මානව සමාජය ඉතා වේගෙන් දියුණුවෙන එක වලක්කන්න තමයි ඒ මෝඩයෝ ටික දාලා ඉන්නේ. එතකොට මෝඩියෝ වැඩි රටක් කියන්නේ හැම රටක මෝඩියෝ ඉන්නවා. මේ මෝඩියෝ වැඩි රටක් කියන්නේ දියුණු වෙනවා අඩුයි. දැන් අපි අද දැන් වර්තමාන ලෝකයේ ගත්තොත් ඇමරිකා ඉතා වේගෙන් දියුණු වෙනවා. චීනය ඒ සමගාමීව දියුණු වෙගෙන යනවා. එතකොට අපි දැන් යුරෝපය ගත්තොත් දැන් මාත් ඉන්නේ යුරෝපේ. දැන් මම දකින දෙයක් තමයි මේ යුරෝපා ජාතිකයින් නව තාක්ෂණයට එච්චර කැමති නෑද. එයාලගේ යම් කාලෙක යාලා දියුණු ලබාගෙන තියෙනවා. හැබැයි දැන් වර්තමානයේ වෙද්දී යාලා ඇත්තටම නව තාක්ෂණය නරක දෙයක් විදිහට තමයි දකින්නේ. යාලා තාම AI වලට ඇඩප්ට් වෙන්නේ නැහැ. දැන් අපි චීනය ගත්තොත් ඉතා වේගයෙන් AI වලට යමින් සිටින. ඇමරිකාව ගත්තොත් මම ඇමරිකාව ගැන නම් එච්චර දන්නේ නැහැ. මොකද යාලගේ නිවුස් දැන් මේවා ඇමරිකන් සොෆ්ට්වෙයාර් වුණාට අපිට දැන් චීනයේ ඉන්නේ ගොඩක් BYD අරවම අපිට එළියට එනවා දකින්නේ. ඉතින් චීනය පෙන්නුම් කරන ඒ තාක්ෂණයෙන් ඉතා වේගයෙන් ඒවා වැළඳ ගනිමින් ඒවට අනුග්‍රහය දෙමින් ඉදිරියට යනවා කියලා. යුරෝපය තාම අර අඩි දෙකක් ඉස්සරහට තිබ්බොත් එකක් පස්සට වගේ තමයි ඒ එක්ක යන්න බලන්නේ. ඒ කියන්නේ යාලා බලන්නේ මේවා නරක දෙයක්. මේකෙන් කියන්නේ අලුත් දේවල් තමයි අලුත් දේවල් සමහර රටවල් තියෙනවා. යාලා ඒවා නරක දේවල් ඒක නරක නෙවෙයි. ඒවා නිකන් අර කලින් එක හොඳයි එහෙම වගේ සමහර අය කියන අපේ තාත්තා උදැල්ලෙන් තමයි කුඹුරු කරේ. ඉතින් අපිත් උදැල්ලෙන්ම කරමු මේ ඌවට මොකටද ඌවාරවා මේවා එහෙම මිනිස්සු ඉන්නවනේ. ඉතින් ලංකාවට දැන් තියෙන ලොකුම ඔපචුනිටි තමයි AI software හදන්න යන්න එපා. ඒ කියන්නේ ඔයාලා ක්ලෝඩ් හදන්න යන්න එපා. මේ වැඩක් නෑ. අපරාධේ. මොකද අපරාධේ කාලේ මේ එනවනේ හදපු software එක එක රටවල් වලින් ඒ එන software වල භාවිතයට ගන්න පුරුදු වෙන්න. ඒකයි මං කිව්වේ විශ්වවිද්‍යාල වහාම මේ ළමයිට මේ software මේ AI softwares මේ ෆ්‍රී එව්වනම් වැඩක් නෑ. සත පහකට වැඩක් නෑ. මේ ෆ්‍රී ඒවා නම් මේ මෙහෙම මෙහෙම අත ගන්න දෙන්න එපා. මොකද අපේ ළමයි පව්. මොකද එයාලා අවුට් වෙනකොට ඇත්තටම එයාලට සාපතිය ඉස්සරහට මේ වහාම පටන් ගන්න AI ගෙවීම් කරලා ඒ විදිහට ඒවාලා දැන් තියෙනවනේ ගෙවලා ගන්නවනේ AutoCAD අරවා මේවා මම දන්නේ ට්‍රැක් මේ වගේ ට්‍රැක් version නන්නේ මේ ගෙවලා පාවිච්චියට ගන්න ඔය පොඩි ප්‍රොජෙක්ට්ස් නම් දැන් කැම්පස් වල කරන්න එපා. වැඩක් නෑ. මම දැකලා තියෙනවා මේ සෙල්ලම් ප්‍රොජෙක්ට් තමයි කැම්පස් වල කරන්නේ දැන්. ඒවා වහාම නවත්තලා AI එක්ක දැනට තියෙන නවීනම ප්‍රොජෙක්ට් ගැන කවුරුත් කරලා නැති දේවල් කරන්න පටන් ගන්න. දැන් මම මේ පැයක් දෙකක්වත් මේ වැඩේට මට කියන්නේ මේ සම්පූර්ණයෙන්ම ඔයාලට පුළුවන් මේ වගේ මේ රොබෝ කෙනෙක් හදාගන්න. ඒකයි කියන්නේ. ඉතින් ඔයාලගෙන් ඉල්ලලා සිටිනවා මම මගේ අලුත් channel එක follow කරන්න. මොකද මම කරන නව නිර්මාණ ඊට පස්සේ මම ඔය හොයාගන්න එක දේවල් වලත් එක share කරන්න අදහසක් මගේ තියෙනවා. ඉතින් මගේ මේ අලුත් channel එක follow කරලා මට සහයෝගයක් දෙන්න කියලා ඉල්ලලා සිටිනවා. ඒත් එක්කම ඔයාලා අලුත් නිර්මාණ නවීන AI තාක්ෂණයත් එක කරන්න. අලුත් රොබෝල ලංකාවේ හදන්න ඔයාලට ගොඩක් හොඳ නිර්මාණය කියන්නේ රටේ ගොවිතැනට ඇත්තට ගොවිතැනට එහෙම සපෝට්ටක් දෙන්නේ මොකද අනාගතය හැම දෙයක්ම රීප්ලේස් වෙන නියමිතයි. මොකද අපි කොච්චර හොඳ ඇත්තටම හොඳයි අපේ එළවලු පරතුරු හැමදේම හොඳයි ලංකාවේ. ඉතින් ප්‍රශ්නේ තියෙන ලෝකෙම ෘතීම කෑම වලට කියන ලෝකයක් එක යම් ගමන් මාර්ගයක යනකොට අපිට එකෙන් වෙනස් වෙන්න බෑ.
ඉතින් අනාගතය ලංකාවට අවශ්‍ය වෙන්නේ නව නිර්මාණ කරලා සේවා සපයලා ඉතා හොඳ තිවුණු රටක් බවට පත්වෙන්න. එතකොට මේ නවීන AI ටූල්ස් අනිත් රටවල් අනිත් රටවල් AI ටූල් හැදුවට සමහර රටවල් තියෙනවා එයාල මේවට එච්චර කැමැත්තක් නෑ. ඉතින් අපි ඒත් වාසි අරගෙන ඉතා ඉක්මනින්ම නව නිර්මාණ කරන ආයතන අපි පටන් ගමු. මොකද අපේ ළමයිගේ නිර්මාණ නව අලුත් දේවල් හිතීමේ හැකියාව වැඩි. ඉතින් අපි ඒවා භාවිතා කරලා අලුත් දේවල් යන අපිට කලින් හදන්න බැරුණ අපිට තාක්ෂ දැනුම තිබ්බේ නැති ඒවා අපි හදන්න පටන් ගමු. ඒ කියන්නේ රොබෝලා හැම දෙයක්ම හදන්න පුළුවන්. නව කර්මාන්ත ශාලා හැම දෙයක්ම පටන් ගන්න පුළුවන් මේ සොෆ්ට්වෙයාර්ත් එක්ක. ඉතින් කරන්න තියෙන එකම දේ තමයි අපේ විශ්වවිද්‍යාල පද්ධතිය මේ AI එක්ක සමගාමීව යන විදිහට හදන්න ඕන. දැන් අපි හිතමු තව එකක් මම දකින දෙයක් තමයි අපේ කැම්පස් වල සෑහෙන්න මේ දැන් කවුරු හරි කිය වැරදි කියලා. දැන් අපි හිතමු දැන් ලඝු ගණක පොතෙන් කාලයක් හදා ඉන්නවා. දැන් හැමදාම ඕක කරන්න බෑනේ. දැන් මුලින්ම ගණනය ඉලක්කම් හොයාගත්ත තැන ඉඳන් එන්න බෑනේ. දැන් එක ස්ටෙප් එකක් අපිට ඇත්තටම නවත්තන්න. මොකද කාලය අපරාධේ මේ කාලය කෑවොත් ආයෙ මේ කාලය කොට ගන්න වෙලාවක් නැහැ. දැන් කැම්පස් වල පළවෙනි අවුරුදු දෙක තුන සම්පූර්ණ ගණන් උගන්නන්න ගන්නවා. හරි ගණන් උගන්නනකොට බුද්ධිය වැඩි වෙනවා. දැන් අනාගතේ හරි දැන් බුද්ධිය වැඩි වෙනවා. හරි එක හරි. මම දකින අනාගත ලෝකයේ බුද්ධි මට්ටුන්ට තැනක් නැහැ. ඕකමට කියන්න අවශ්‍ය වෙනවා. මොකද බුද්ධිමත් ඒ කියන්නේ දැනුම දන්න එක්කෙනෙක් ඉන්නවද? දැන් සත්‍ය බොහොම කටුකයි. ඇත්තටම සමහර කට්ටියට තරහ යන්න පුළුවන්. මේ මම දකින විදිහ ඔයාලා වෙන විදිහක් දකිනවනේ ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. අනාගතේ එහෙම දැනුම කියන දේ available. ඕන වෙලාවක දැනුම ගන්න පුළුවන්. අලුත් විදියට හිතන පිරිසක් තමයි හදන්න ඕන. දැන් ඔය කැම්පස් වලත් ඔය හැමෝම එක විදියට ඉන්න ඕනේ කියන ආකල්ප වලින් ගිහිල්ලා එක විදිහට අලුත් නිර්මාණ හිතන්න ළමයිට ඉඩ දෙන්න. එතකොට කැම්පස් වල ප්‍රොජෙක්ට් කරන්න තියෙන කාලය වැඩි කරන්න. එතකොට මොනවා හරි විෂයක් උගන්වනවා නම් PID controllers හරි මොනවා හරි උගන්වනවා නම් ඒ සමගාමීව AI වලින් යම් මොඩල් එකක් හැම ළමයෙකුටම හදන්න දෙන්න දීලා ඒවා කොහොමද වැඩ කරන්නේ කියන්නේ. දැන් අද කාලේ විදිහට මේ රොබෝ හදන්න ඕනේ අපිට ඉල්ලන්න පුළුවන් ළමයිකින් ඔයාලා AI වලින් ප්‍රොජෙක්ට් එකක් කරලා ඒක අපිට පෙන්වන්න. මේ විදිහට මේ වගේ වැලියුස් දානකොට මේක වෙනස් වෙනවා මෙහෙම වෙනස් වෙනවා. මේ රිපෝට් එක සම්පූර්ණ AI රිපෝට්ස්. යම් මොනවා රොබෝ කෙනෙක් හදනවා නම් ඒ රොබෝ AI වලින් හදලා ඒක එක්ස්ප්ලේන් කරන්න පුළුවන්. එතකොට ඒක කොපි කරා කියන්න බෑනේ. ඒ කියන්නේ ඒ AI ප්‍රොජෙක්ට් එකෙන් අහන ප්‍රශ්න වලට ඒ ළමයට උත්තර දෙන්න පුළුවන්. දැන් මේ වගේ රොබෝ කෙනෙක් ළමයෙක් හදලා එවුවොත් එයාගෙන් අහන්න පුළුවන් ඇයි මෙහෙ වෙන්නේ? ඇයි මේකට විසඳුම? ඔයා ඇයි මෙතන KI වැලියු එක 6 දැම්මේ? ඇයි ඔයා මොකක්ද ඒකට හිතුවේ? එහෙම අපිට ප්‍රශ්න අහලා ඉක්මනට මේ අපේ එඩියුකේෂන් සිස්ටම් එක අලුත් කරන්න පුළුවන්. එතකොට පාසල් වලට මම ඇත්තටම මේ දැන් ගවර්න්මන්ට් එකෙන් ඉල්ලා සිටිනවා. මොකද හැම මිනිස්සුන්ට එක්කෝ ආදිශ සංගම් වලට හරි එකතු වෙලා AI software අඩුම තරමේ ලයිසන් 30ක් 40ක්වත් ඒ ඉස්කෝල හැම ඉස්කෝලයකටම ලබා දෙන්න. මෙහෙම ලබා දීලා අපි නැත්තම් කරන්න බෑ මොකුත් කරන්න බෑ. අනාගතේ නැත්තම් අපේ ළමයි ඇත්තටම මේ පිනට කකා පිනට කණ්ඩ නෙවෙයි නිකන් මොකක් වෙයිද දන්නේ නැහැ. කියන්නේ හිතා ගන්නවත් බෑ. මටවත් තාම හිතා ගන්න බෑ මේ මොකක් වෙයිද කියලා. වැඳලා ඉල්ලන්නේ වහාම AI වලට යන්න. දැන් සමහරු කියනවා අනේ මේ AI වලට මේ ජොබ් කරන්න මේ රීප්ලේස් කරන්න බෑ. තව අලුත් ජොබ් ඒවා බොරු. මොනවද හැදෙන අලුත් ජොබ් කියන්නේ මොනවද පාම් මොකක්ද හැදෙන්නේ? මොකක්ද ඔබ යටින් කමෙන්ට් කරගෙන යන්න මොකක්ද අලුතෙන් හැදෙන ජොබ් එක කියලා කියන්නකෝ. දැන් AI ආවට පස්සේ ඒ කියන්නේ AI රොබෝව සුද්ධ කරන එකද පිරිසුදු කරන එකද හැදෙන්න යන්නේ? මොකක්ද හැදෙන්න යන්නේ? බැංකු ටික රීප්ලේස් වෙනවාමයි ATM වගේ. අනාගතයේ මිනිස්සු බැංකු වලට එන්නේ නැහැ.
ඊට පස්සේ ගණකාධිකාරිවරු ඔය ඔක්කොම රීප්ලේස් වෙනවා. මොකද රජය කරන හැම කටයුත්තක්ම ඒකට අප්ලෝඩ් කරපුවාම එකෙන් ඔක්කොම ටික හැදිලා වැරද්දක් තියෙනවා, වැරදි අරාම ඔක්කොම අහුවෙනවා. ඊට පස්සේ අනාගතේ සමහර විට මේක නම් යුටෝපියානු කතාවක් වෙන්න පුළුවන්. අනාගතේ ටීචර්ස්ලා නැති වෙයි කියන එක මම හිතන්නේ ඉදිරි අවුරුදු කිහිපෙ එහෙම වෙයි කියලා. ළමයි තනියම ඉගෙන ගන්න පටන් ගන්නවා. එතකොට දැන් A level ඉගෙන ගන්න ළමයි වැදගත්. ඔය A level වල ෆිසික්ස් එහෙම ඉගෙන ගන්න ළමයිට ඔය තේරෙන්නේ නැති දේවල් තියෙනවනේ. ඔය අවස්ථති අරවමව තේරෙන්නේ නැති. ඒ ඔක්කොම මේකේ මොඩල් කරලා බලලා හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. මොකක්ද අවස්ථතිය කියන්නේ? කොහොමද ඒක වෙන්නේ? ඇයි කාලාවකාශය කාලාවකාශය නැහැ නේද වලට? මේ කොහොමද ඒවා වෙන්නේ? හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන්. AI එක්ක යන මිනිස්සයා සුපිරි මිනිස්සෙක් වෙනවා. ඒ කියන්නේ අලුත් දේවල් කරන්න පුළුවන් කෙනෙක් වෙනවා. AI එක්ක යන්නේ නැති මිනිස්සයා මට තාම හිතා ගන්න බෑ මිනිස්සයා මොන වගේ තත්ත්වයකට පත් වෙයිද කියලා. ඉතින් ආයෙත් වැඳලා ඉල්ලන්නේ AI වලට ඉක්මනට යන්න. නැත්තම් ඔය කියන කතා නම් සත පහකට විශ්වාස කරන්න එපා. AI වලින් හැම දෙයක්ම රීප්ලේස් වෙනවා. AI වලින් රීප්ලේස් වුණාට පස්සේ අලුත් ජොබ් ඇති වෙන්නේ නැහැ. වෙන්න පුළුවන් එකම දේ මේ ළඟදී අර ඉලෝන් මාස්ක්ලාට කට්ටිය කියනවා වගේ මේ මිනිස්සුන්ට මේ මොකක් හරි පොදු යම් කිසි වැටුපක් දීලා කියන්නේ නිකන් ඉන්නවට සල්ලි ගෙවන. කියන්නේ ඉන්නවට සල්ලි ගෙවන මිනිස්සු කියලා જાතියක් අර ස්පෙල් බයින්ඩ් එකෙත් මතකද අර ලේ තියෙන මිනිහෙක් දැක්කහම අර පුදුම වෙන්නේ. මේ මිනිහට මාර කරුත්තයක් තියෙනවා ලේ තියෙනවා අන්න ඒ වගේ තත්ත්වයක් එනවා ඇරෙන්න මේ අලුත් ජොබ් නම් හැදෙන්නේ නැහැ. මේ තියෙන්නේ තරංගයක් දීලා කොහොම හරි සර්වයිව් වෙන්න. ඉතින් ඒකත් පුළුවන් වේද දන්නේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු නැති කරගන්න හොඳ නැහැ. පුළුවන් තරම් හැම තිස්සෙම නවීන තාක්ෂණයත් එක්ක ඉන්න. එච්චරමයි කරන්න තියෙන්නේ. වෙන දේ වෙයි. ඒ කියන්නේ නවීන තාක්ෂණයත් එක්ක ඉන්න වෙන දේ වෙයි. අපිට තාම කියන්න බෑ මොනව වෙයිද කියලා. එක දෙයක් කරන්න පුළුවන්. හැම වෙලේම මොනවද අලුත් මොනවා හරි දැන් අපි හිතමු දැන් ට්‍රෝඩල් ෆේබල් 5 නේ. දැන් ෆේබල් 5 වලට ඇක්සස් නෑ. ඔය ඩොලර් 18ක් ගෙවන එකේදී ඩොලර් මාසෙ 80ක් ගෙවන එක විතරයි ෆේබල් 5 ඇක්ටිව් වෙන්නේ. හැබැයි ෆේබල් 5 වගේම තමයි ඔපස් 5 ඔපස් 4.8. මොකද ඔපස් 4.8 පොඩි වෙලාවක් ගත්තත් ආන්සර් දෙන්න යාගේව ෆේබල් 5 වලට වඩා ටිකක් ඇකියුරේට් කියලා තමයි මට හිතෙන්නේ. මොකද ෆේබල් 5 ගොඩක් ස්පීඩ්. නමුත් සමහර වෙලාවට එයාගේ එරර්ස් එනවා. ඉතින් හැම තිස්සෙම අලුතෙන් මොකක්ද ආපු මොඩල් එක ටක් ගාලා ඒක ඔයා ටච් කරලා බලන්න මොනවද තියෙන්නේ කියලා. ඒක කරගෙන යන්න. හෙට මොකක්ද දෙන්නේ ඒකට ඇඩැප්ට් වෙන්න. අනිද්දා මොකක්ද දෙන්නේ ඒකට ඇඩැප්ට් වෙන්න. මේ මොහොතේ දැන් මම මේක නිර්මාණය කරලා තියෙන්නේ මේ මොහොතේ දැනට තියෙන දැනට අවේලබල් මේ හොඳම මේ AI මොඩල් එකකින් තමයි මම කරලා තියෙන්නේ. මම මාසෙට මං කිව්වා වගේ 40000 ගෙවලා ගන්නවා. මොකද මම මගේ ඉංජිනේරු ශාස්ත්‍රයේ මේ ටිකේ මට වැඩ කරගන්න. ඒ කියන්නේ ඩ්‍රෝවින් එකේ ඉඳන් හැම දෙයක්ම කියන අපිට නොතේරෙන දෙයක් තියෙනවනම් අපිට අහලා ඒක දැනගෙන අර කලින් වගේ අපි මහන්සි වෙන්න ඕනේ ගොඩක්. කියන්නේ අපි ස්ට්‍රෙස් වෙන්න ඕනේ. මේ අපිට හදාගන්න පුළුවන්. මොන හරි දැන් මේකේ එරර්ස් වලට පේනවනම් ඔයාලට පුළුවන් මෙතන අහලා ඒවා හදාගන්න. ඉතින් එහෙම කරනකොට ඔයාලගේ දැනුම තව වැඩි වෙනවා. ඉතින් වෛද්‍ය ශාස්ත්‍රයත් එහෙමයි. එයාලට කියන්න තියෙන ඔය අලුත් දේවල් එයාලා නිර්මාණය කරනවා නම් මම නයි පැත්ත ඇත්තටම දන්නේ. ඔයාලා try කරලා බලන්න මොනවද කරන්න පුළුවන් කියලා. ඔයාලා හිතන ඕනම දෙයක් කරන්න පුළුවන්. මම අද නිවුස් එකක් දැක්කම අලුතෙන් වෛරස් එකකුත් හදලා කියලා AI වලින්. ඉතින් හිතාගන්න බෑ මේ AI වලින් මොකුත් කරන්න බෑ කියන මිනිස්සුන්ගේ කතා නම් අනේ දෙයියනේ අහන්න එපා. ඉක්මනට මම මේ වැඩසටහන කරන්න හිතුනේ මට මේකෙන් කිසි ප්‍රයෝජනයක් මට තියෙනවා. කවදාද දවසක ලංකාව ඉහළ තැනකට එන්න ඕන කියන එකම බලාපොරොත්තුවෙන් තමයි කරන්නේ. මොකද මට වැඩක් නෑ මේ කියන්නේ
මම විශ්වාස කරන දෙයක් තමයි අපි මැරුණත් මම නම් පුනරුත්පත්ති විශ්වාස කරනවා. මොකද ඔය ක්වාන්ටම් විද්‍යාව වෙනුත් ඒක ඔය ඔප්පු වෙගෙන ඉන්නේ. මොකද තොරතුරු විනාශ කරන්න බෑ. අපි හිතන පතන හැම දෙයක්ම විනාශ වෙන්න බෑනේ. දැන් අපේ මතකයන් ඔවා විනාශ වෙන්නේ නෑනේ. ඒවා ක්වාන්ටම් විද්‍යාවනුත් ඔප්පු කරගෙන එනවා. මේවා මම දන්නේ කොච්චර දුරට බුද්ධ ධර්මයේ ගැලපෙනවද කියලා. හැබැයි මම පුනරුත්පත්ති කතා මම ඕන තරමට ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් තියෙනවා. ඉතින් ඒවත් එක්ක බොහෝ විට තමන් ආයි ඉපදෙන්නේ තමන් උපන් රටේමයි. ඔබ උපන්ගේ ගම ආශ්‍රිතවම තමයි ආපහු මිනිහෙක් විදිහට උප්පත්තිය ලබන්නේ. එතකොට අපි නිවන් දැකලා නැණි උපදිනකොට අනේ ලස්සන රටක් තිබ්බොත් ඉතින් අපිට හොඳයිනේ. ඉතින් ඒ පරමාර්ථයේ පෙරදරිව කවුරු හරි මේවා කරලා මේ ඉදිරියට කියන පරම චේතනාවෙන් තමයි මම මේ වැඩසටහන කරේ. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එකතු වෙලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා. මේ යුරෝපෙට සන්ධ්‍යාවරුව ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් වේවා.